ගැන කිව්ව නේද? ඔව්. අද මම ඔයාලට ලස්සන තැනක් බලන්න එක්කයි. අනේ කියන්න පාච්චද කොහෙද යන්නේ කියලා අපි. අද මම පුතාලව ආර්ට් එක්සිබිෂන් එකක් බලන්න එක්කයි යනවා. ඒ කියන්නේ චිත්‍ර ප්‍රදර්ශන නේද? නෑ නංගි. ආර්ට් එක්සිබිෂන් එකක් කියන්නේ චිත්‍ර විතරක් නෙමෙයි නේද ආච්චි? එහෙනම් මොනවද තියෙන්නේ ආච්චි? ඔව් චිත්‍ර තියෙනවා තමයි. තව ෆොටෝස්, මූර්ති, ඒ වගේ ලස්සන ඒවාක් තියෙනවා. මූර්ති? පොඩ ඉන්න පුතා කෝල් එකක්. මොනවදයි අර ආච්චි කිව්වේ මූර්ති කියලා? අනේ නංගි මම දන්නේ නෑ මූර්ති කියන්නේ මොකක්ද කියලා. අපි ආච්චිගෙන් අහමු. ළමයි ඉක්මනට ලෑස්ති වෙන්න. තාත්තා එනවා කිව්වා අපිව එතනට ඇරලවන්න. ආච්චි ඔයා කිව්වනේ මූර්ති කියලා එක. ඒ මොනවද ආච්චි? මූර්ති කියන්නේ ඒක කලාවක් තමයි. හරි ලස්සන නිර්මාණ තියෙනවා. ඕගොල්ලෝ දන්නේ නැති වුණාට හැබැයි ඕගොල්ලෝ දැකලා තියෙනවා. අපේ ගෙදරක් තියෙනවා. අපේ ගෙදරක් තියෙනවා? ඒ මොකද්ද? කොහෙද තියෙන්නේ? හරි එහෙනම් ඕගොල්ලෝ කියන්නකෝ බලන්න චිත්‍ර කියන්නේ මොනවද කියලා. චිත්‍ර කියන්නේ අපි ලස්සන තැන්දලා පාට කරන්නේ නේද ආච්චි? පාට කරන්නත් පුළුවන් පාට නොකරන්නත් පුළුවන්. ඔව් නේද? එහෙනම් පුතා කියන්නකෝ ෆොටෝ කියන්නේ මොනවද කියලා. අයියෝ ආච්චි ෆොටෝස් කියන්නේ කැමරා එකෙන් ගන්න ඒවා. එහෙනම් ඔයාලා කියන්නකෝ මේක මොකද්ද කියලා. එළවලු ආච්චි මේවට මූර්ති කියන්නේ මැටි වලින් දාන්නේ. මැටි වලින් විතරක් නෙමෙයි විවිධ වර්ග වලින් හදන්න පුළුවන්. ඉටි වලින්. හරි හරි. දැන් ඉතින් ඉක්මනට ගිහිල්ලා ලෑස්ති වෙන්නකෝ. තාත්තා එනවත් ඇති. ඔබතුමාගේ පැමිණීම අපිට විශාල ගෞරවයක්. ඇත්ත වශයෙන්ම මහත්මිය මේවා අපේ යුතුයකම්. ඒ වගේම වගකීම්. එහෙම නේද මහත්මිය? අනිවාර්යයෙන්ම අපි ඔබතුමාගේ සහයෝගය ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. නැතුව මම බොහොම කැමතියි මේ වගේ තරුණ නිර්මාණකරුවන් එක්ක එකතු වෙලා වැඩ කරන්න. බොහොම ස්තුතියි අපිට ඔබතුමා දක්වන සහයෝගයට. මට හිතෙන විදිහට මෙතන මේ ළමයින්ගේ නිර්මාණ වගේම බොහෝම පැරණි නිර්මාණ එකතුකුත් තියෙනවා නේද මහත්මිය? ඔව් අපිට බොහොම පැරණි දුර්ලභ නිර්මාණ කීපයක් හොයාගන්න ලැබුණා. මේ දරුවා කවුද? මං හිතන්නේ ඔබතුමා හොඳට දන්න කෙනෙක්. නෑ අපේ ආච්චි මේ මාමව හොඳටම දන්නවා කිව්වා. බොහොම සන්තෝෂයි. මොනවද එතකොට ආච්චි මේ මාමා ගැන කිව්වේ? මේ මාමා හරි ලොකු කෙනෙක් කිව්වා.
ඒ කියන්නේ මේ වගේ විශාල කෙනෙක් කියලාද කිව්වේ? නෑ එහෙම නෙමෙයි. ආච්චි මෙන්න නංගි මෙතන. මේ මොන තරම් බය වුණාද? මේ ළමයා හැමතැනම හිව්වා. හරිම හිතුවක්කාර ළමයි. මං හිතන්නේ මේ දුව කිව්වේ මෙතුමිය ගැන වෙන්න ඇති නේද? මට එහෙම මතකයක් නැහැ. අපිට සමා වෙන්න ඕනේ ඔබතුමා. මේ ළමයා මොනවා කිව්වද මන් දන්නේ නැහැ අපි කියන්නේ. නෑ එහෙම දෙයක් නෑ. මට මේ දරුවා කියපු විදිහට මට මෙතුමියව දැකලා පුරුදු මතකයක් නෑ. ඒකයි මං එහෙම කිව්වේ. මම ඔබතුමාගේ නිර්මාණ හැම දෙයක්ම වගේ බලලා තියෙනවා. අද තමයි කතා කරන්න හම්බුනේ. බොහොම සන්තෝෂයි. අපි ඉස්සරහට යමින් ගමන කතා කරමුකෝ. ආච්චි මෙන්න නංගි එතන. ආච්චි මේ පූර්ව නිර්මාණයක් ළඟ දුව නැවතිලා තියෙන්නේ. ඇත්ත වශයෙන්ම මේ දුව මෙතන නොහිටින්ද මේ වටිනා මූර්තිය අපිට මගහැරෙන්න තිබුණා නේද මහත්මිය? මූර්ති මෙවට මූර්ති කියනද මාමේ? අපි යමු නේද? තව ගොඩක් දේවල් තියෙනවා බලන්න. ඔබතුමාට පරක්කු වෙන්නත් බැහැනේ. ඔව් දුව මේ නිතර දකින මූර්තිය වගේ නෙමෙයි මේක ප්‍රාග් ඓතිහාසික යුගයේ මූර්ති නිර්මාණයක්. ප්‍රාග් ඉතිහාසයේ එහෙම නැන්දි. ප්‍රාග් ඓතිහාසික කියන්නේ උදාට තේරෙන භාෂාවෙන් කියමුකෝ අවුරුදු 1000 ගාණක් පැරණි. බොහෝම පැරණි.